welcome back to my YouTube channel. අද අරගෙන ආවේ පවුල කට්ටිය එකතු වෙලා කරපු පොඩි ආරදසයක් ගැන. මේ ඉන්නේ චූටි ආවර්ත කුමාරියෙක්. ඉතින් අපි රතින්න පත්තු කරලා මුලින්ම පොල් තෙල් පහනත් පත්තු කරලා අපි ආරදසය පටන් ගත්තා. මුලින්ම තිබ්බේ කණාමුට්ටි බින්දින්න. ඒකට නම් මට මතක විදිහට මම ගියේ නැහැ. හැබැයි මම පාටිසිපේට් වුණ ගේම්ස් දෙක තුනකින්ම මම මදි නොකියන්න වැටුණා. මම ඒකේ වීඩියෝස් වගේකුත් ඇඩ් කරලා තියෙන්නේ. හයි. මගේ ෆුල් අවුට්ෆිට් එක මම ෂෝට් වීඩියෝ එකකින් දාලා තියෙනවා. මේ තියෙන චූටි යට හදලා තිබ්බ සෙල්ලම් ගෙදර. පොඩි අයටත් වෙනම ගේම්ස් ටිකක් තිබ්බා. ඒවා මැද්දෙන් ලොකයි ගේම්ස් උත් තියෙනවා. මම මේ vlog එකේ වැඩිය කතා කරන්නේ. ඔයාලම එන්ජොයි කරන්න. බනිස් කෑමේ තරගටත් මම ගියා. හැබැයි ඔය කන බොන ගේම්ස් වලට මම ගියාට වැඩක් නැහැ. මොකද මම සාමාන්‍යයෙන් කන්නේ සෑහෙන හෙමින්. අන්දයට කිරිකාපු තරගෙත් දින්නේ මමයි මගේ පාර්ට්නර්යි තමයි. හැබැයි අපි දෙන්නට හම්බුන්නේ නැහැ. මොකද අන්තිමට යෝගට් එකේ තව චුට්ටක් අපි ඉතුරු වෙලා තිබුණා. ඔය බලන්නකෝ මම යෝගට් එකේ නංගිගේ කටට හලනවා. හැබැයි ඒ නංගිමයි තමයි මේ වතුර බැලුම් අල්ලන තරගට හිටියේ. ඒකෙන් නම් අපි දෙන්න දින්නා. බැලුන් ඩාන්ස් එකෙත් ලස්සනට බැලුන් එක අන්තිම වෙනකන් බැලන්ස් කරගෙන ඉඳලා අන්තිමට බැලුන් එක නෙමෙයි වැටුනේ අපි දෙන්න. බලන්නකෝ මම වීඩියෝ එකේ ඇඩ් කරලා තියෙන එක. ඇයි කියන්න දන්නේ හැම එකේම මම වැටුණානේ. දැන් මේ සංගීත පුරුද්ද අරගෙනුත් වැටෙනවා. වැටුණට හැබැයි නැගිටලා ඉක්මනට වාඩි වෙනවා. වැටුණා කියලා ඉතින් අන්තිම වෙනකන් ගේමත් ඇරියේ නෑ. හැබැයි අන්තිමට ගියේ නම් හොඳටම මහන්සියි. ගේම්ස් වලින් වින් කරපු අයට තෑගිත් දීලා අපි උත්සවය ඉවර කරා. අන්තිමට මගේ අපේ අක්ක කෙනෙක්ගේ ඩාන්ස් එකක් කියලා කට්ටිය කරදර කරපු හින්දා අපේ ඩාන්ස් එකකුත් තියෙනවා. ඒකත් එහෙනම් බලන්නකෝ. එහෙනම් අදට එච්චරයි. Thanks for watching. Bye.